Hi guys, අපි මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ අපි කොහොමද කෝච්චිය අනුරාධපුර වන්දනාවේ ගියේ කියලා. අපි මුලින්ම කරේ අනුරාධපුර වන්දනාවට අවශ්‍ය වෙන අටපිරිකර ගන්න කඩේකට ගියපු එක. අපි එතනදී අටපිරිකර 3කුයි වටාපතුකුයි ගත්තා පූජා කරන්න. අපිට එක අටපිරිකරයකට උනේ 3100ක් වගේ මුදලක්. ඔන්න ඉතින් පහුවෙනිදා පාන්දර 4:00ට අපි පිළියන්දල ටවුන් එකට ගිහිල්ලා කොළඹ බස් එකක නැග්ගා. ඉතින් අපි උදේ 6 වෙද්දි කොළඹ කොටුව රේල්වේ ස්ටේෂන් එකට ආවා. මොකද අද අපි යන ට්‍රේන් එක තියෙන්නේ 6:40ට. කොළඹ ඉඳන් අනුරාධපුරයට යන ට්‍රේන් එකේ සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක් රුපියල් 750ක් වෙනවා. තර්ඩ් ක්ලාස් ටිකට් එකක් රුපියල් 360ක් වෙනවා. ඔන්න ඔයාලට ඔය පේන තියෙන්නේ කොළඹ ඉඳන් කංකසන්තුරේ දක්වා යන යාල්දේවි ට්‍රේන් එක. ඕකේ තමයි අපි අනුරාධපුරයට ගියේ. ඉතින් අපි පැය 4:00ක ගමනකින් පස්සේ උදේ 11:10ට අනුරාධපුර ස්ටේෂන් එකකින් බැස්සා. හයි යාළුවනේ, දැන් වෙලාව දවල් 1:00ට විතර ඇති. අපි මේ ඔයාලට මේ පේන පන්සලේ තමයි අද අපි නතර වුණේ. අපි දවස් 2ක් ඉන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඔයාලට මේ වීඩියෝ එකේ පිටිපස්සෙන් පේන්න අපි නතර වෙච්චි විශ්‍රාම ශාලාව. අපි දැන් මේ කට්ටියත් එක්කම නාලා පිරිසිදු වෙලා මුලින්ම යන්න හදන්නේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න. ඒ යන අතර අපි දවල්ට කන්න කඩේකට ආවා. එදා දවසම අපි මස් මාංශ වලින් වැළකීලා එළවලු කෑම තමයි කෑවේ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ගාවට. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට විශාල ඉතිහාස කතාවක් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබෙන අවස්ථාවේ පිට දුන්න බුද්ධ ගයාවේ ශ්‍රී මහ බෝධියේ දකුණු ශාඛාවක් තමයි අශෝක අධිරාජයාගේ දියණිය වෙච්ච සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට වැඩමවාගෙන ආවේ. එයා අපේ ලංකාවේ හිටපු දේවානම්පියතිස්ස රජතුමා විසින් තමයි අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපණය කරලා තියෙන්නේ. ඒ වගේම ලෝකයේ දැනට වාර්තාගත පැරණිතම ජීවමාන වෘක්ෂය විදිහට මේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ හඳුන්වනවා. ඒ වගේම අපි බුදුරජාණන් වහන්සේ මේක පරිභෝජනය කරන ලද වස්තුවක් නිසා ඒක පාරිභෝගික චේතිය විදිහට හඳුන්වනවා. ඔයාලට මේ පේන තියෙන ලෝවා මහාපාය මේක ඉදි කරලා තියෙන දුටුගැමුණු රජතුමා විසින්. මේකේ තියෙන වහල ලෝහ උළු වලින් හදලා තියෙන නිසා තමයි මේක ලෝහ ප්‍රාසාදයේ විදිහට හඳුන්වන්නේ. මේ ගොඩනැගිල්ල ගල් කණු 1600කින් සමන්විත වන මහල් 9කින් යුක්ත සංකීර්ණයක්. දැන් අපි ඇවිල්ලා රුවන්වැලි මහා සෑයට. මේ සෑය ගැන කතා කරොත් බෞද්ධයන් වශයෙන් අපිට ඉතාමත් වැදගත් ස්ථානයක් තමයි මේක. මේ සුවර්ණමාලී මහා සෑ රදුන්ගේ උස අඩි 338ක්, ඒ වගේම විශ්කම්භය අඩි 942ක් පමණ වෙනවා. ඒ වගේම ලෝකයේ පවතින
උසම ස්මාරක අතුරින් එකක් විදිහටත් මේ ස්වර්ණමාලී මහා සෑය රැඳුන් හඳුන්වනවා. ඒ වගේම අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන ලෝකේ පූජනීය ඒ ස්ථාන අතුරින් එකක් තමයි රුවන්වැලි මහා සෑය කියලා කියන්නේ. ඒ වගේම වර්තමානයේ 8ම ස්ථාන 12ම ස්ථාන යන පූජනීය ස්ථාන දෙකටම මේ ස්වර්ණමාලී මහා සෑය රැඳුන් අයිති වෙනවා. තව දෙයක් කියන්න ඕන මේ රුවන්වැලි මහා සෑය, රත්නමාලී මහා සෑය, හේමමාලී මහා සෑය, ස්වර්ණමාලී මහා සෑය නැත්නම් මහා ස්තූපය ඒ වගේ නම් ගණනාවකින් හඳුන්වනවා. ඒ වගේම බැතිමතුන් විශාල ප්‍රමාණයක් මෙම සෑයට කප්රු පූජාවන් දිනකට සිදු කරනවා. රුවන්වැලි මහා සෑය රැඳුන් වැඳ පුදා ගත්තට පස්සේ අපි ඊළඟට ආවේ තූපාරාම චෛත්‍යය වැඳ පුදා ගන්න. මේ තූපාරාම චෛත්‍ය දේවානම්පියතිස්ස රජතුමා විසින් තමයි ඉදි කරලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ ඉදි කරන ලද පළවෙනිතම ස්තූපය විදිහට තමයි මේ තූපාරාමය හඳුන්වන්නේ. ඒ වගේම මහින්දාගමනයෙන් පස්සේ ඉදි කරන ලද පැරණිතම දාගැබ විදිහටත් සැලකනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුව තැන්පත් කරලා තියෙනෙත් මේ තූපාරාම චෛත්‍යය. ඊළඟ දවසෙත් අපි ශ්‍රී මහා බෝධියටයි රුවන්වැලි මහා සෑයටයි ගියා. මොකද අපි අනුරාධපුරයට එද්දිම අටපිරිකර අරගෙන ආවේ පහුවෙනිදා පෝය දවසක් වැටුණු නිසා අපි හිතාගත්තා එදාට අපි ශ්‍රී මහා බෝධියටයි රුවන්වැලි මහා සෑයටයි ගත්ත අටපිරිකර පූජා කරනවා කියලා. ඒ නිසා අපි පෝය දවසෙත් ආයෙමත් එහෙට ආවා. රුවන්වැලි මහා සෑයටත් අපි අටපිරිකර පූජා කරාට පස්සේ ඊළඟට ආවේ ජේතවනාරාම දාගැබට. ජේතවනාරාමය ගැන කිව්වොත් අඩි 400ක් විතර උස ලෝකයේ උසම ස්තූපයේ විදිහට තමයි මේක හඳුන්වන්නේ. ඒ වගේම මේ දක්වා ගඩොලින් නිර්මාණය කරන ලද විශාලම ගොඩනැගිල්ල විදිහටත් හඳුන්වනවා. මේ දාගැබ ඉදි කරලා තියෙන්නේ මහසෙන් රජතුමා විසින්. ඒ වගේම ගීසාහි මහා පිරමීඩ දෙක හැරුණම ලෝකයේ තුන්වන විශාල ඉදිකිරීම ලෙසත් මේ ජේතවනාරාම දාගැබ හඳුන්වනවා. ඒ වගේම බුදුන් වහන්සේ පැළඳි පටිධාතුවේ කොටසක් මේකේ නිදන් කරලා තියෙන බවට විශ්වාසයක් පවතිනවා. ඒ වගේම මේ ජේතවනාරාමයේ දාගැබ අවට අපට අනුරාධපුර යුගයට අයත් බොහොමයක් නටබුන් දක්නට ලැබෙනවා. ඔන්න අපි අපේ ගමනේ අවසාන තැන වෙච්ච මිහින්තලේ පුදබිමටත් ඇවිල්ලා ඉන්නේ.
ඒ යන අතරමඟ අපි දැක්කා අනුරාධපුර යුගයට අයිති පැරණි රෝහලක නටබුන්. ඒ වගේම මෙම ස්ථානයේ කැනීම් කටයුතු කරද්දී හොයාගෙන තියෙනවා දැනට භාවිතා කරන වර්තමානයේ භාවිතා කරන සැත්කම් උපකරණ වලට සමානම සැත්කම් උපකරණ කැනීම් කටයුතු වලදී මේ රෝහලෙන් හමු වෙලා තියෙනවා කියලා. මිහින්තලයට යන අතරමඟදී අපිට ලස්සන view point එකක් හම්බුණා. මෙතෙන්දී අපිට අනුරාධපුර පූජා නගරයට අයත් දාගැබ් විශාල ප්‍රමාණයක් බලා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මිහින්තලේ පුද භූමියේ වැදගත්ම වන්දනා සන්ධිස්ථානයක් වන සේල චෛත්‍ය. මේක ඉදි කරලා තියෙන්නේ දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මාහිමියන් සහ දූත පිරිස සම්මුඛ වූ ස්ථානය සිහිවීම පිණිස. මේ තියෙන්නේ මිහින්තලා පරිශ්‍රය තුල දක්නට ලැබෙන සුවිශේෂම සංකේතය වන මිස්සක පව්ව. මේ මිස්සක පව්වට ආරාධනා ගල ලෙසත් හඳුන්වනවා. ඒ නම ලැබිලා තියෙන්නේ දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු පිරිසට චුල්ලහත්තිපදෝම සූත්‍රය දේශනා කිරීමට ප්‍රථම මිහිඳු මහරහතන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව සුමන සාමණේරයන් වහන්සේ විසින් දෙවියන්ට ධර්මයේ ශ්‍රවණය සඳහා මේ පර්වතයේ සිට ආරාධනා කරනු ලැබූ හේයින් තමයි මේ ආරාධනා ගල විදියට හඳුන්වලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ දින දෙකක අනුරාධපුර වන්දනා ගමන නිමා වුණේ. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලම හම්බ වෙනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න.